විශේෂයෙන් මැද පෙරදිග කියන්නේ යුරෝපයෙන් ශ්‍රී ලංකාවට සංචාරකින් පැමිණෙනකොට ට්‍රාන්සිට් පොයින්ට් එකක් විදිහට පවතිනවා. ඒ වගේම විශේෂයෙන් එමිරේට්ස්, එතිහාඩ්, කටාර් එයාර්වේස් වගේ ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකින් රැගෙන එන ගුවන් සමාගම්. ඒ නිසාම යුරෝපයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකින්ගේ යම්කිසි අඩුවක් අපි දකිනවා. නමුත් ඕමානයේ මස්කට් හරහා, ඒ වගේම ඊජිප්තුවේ කයිරෝ හරහා සහ ඩිරෙක්ට් ඍජු ගුවන් ශ්‍රී ලංකාවෙන් ඔපරේට් කරනවා ෆ්‍රැන්ක්ෆර්ට් වලට, ලන්ඩන් වලට. මේ හරහා සංචාරකින් පැමිණෙනවා. ඒ වගේම අපේ දැවැන්තම සංචාර වෙළඳපොළ ඉන්දියාව. ඒ වගේම මේ රාමසාන් අවධිය නිසා විශේෂයෙන් මිඩල් ඊස්ට් එකේ මැද පෙරදිගින් සංචාරය කරන පිරිස ටිකක් අඩුයි මේ කාලේ. ඉතින් කෙසේ වෙතත් 25-30ක් අතර සංචාරකින් පැමිණීමේ අඩුවක් අපි දකිනවා මේ පවතින යුදමේ තත්ත්වයක් එක්ක මැද පෙරදිග. සංචාරකයින්ට පහුගිය අවස්ථාවෙත් සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට ගැටලුවකින් තොරව අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් අපි සලසා දුන්නා. විශේෂ QR ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ලියාපදිංචි වෙලා මේ සේවාව සපයන අයට ඒ අනුව දැන් මම රැස්වීමක් ඇඳවලා තියෙනවා සියලුම නිලධාරීන්ට. අද හවස ඉඳලා ඒ සේවාව අපි ලබා දෙනවා. විශේෂ QR ක්‍රමයක් යටතේ සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට ගැටලුවකින් තොරව තමන්ගේ සංචාරකින් සේවා පහසු ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු අපි සංවිධානය කරලා ඒ අවස්ථාව සලසලා තිබෙනවා.